මෙතන primitive කියන panel එකෙන් අපි basic 3D shapes ටිකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ආව මේ solid කියන එකට. මේකෙන් කරන්නේ 3D shape එකක් 2D එකකින් develop කරන විදිය. එතකොට අපි මුලින්ම බලමු extrude කියන command එක. අපි මුලින්ම rectangle එකක් ඇඳ ගන්නවා. ඇඳලා මේක 3D කරන්නේ extrude කියන command එකට ගියාම මේකේ අපිට object එක click කරලා මේ විදිහට 3D එකක් ඇඳ ගන්න පුළුවන්. අපි මේකේ conceptual කියන එකට ගියොත් කලින් ඇඳගත්තා වගේ box එකක් ඇඳලා තියෙනවා. මම මේක දැනට undo කරනවා. conceptual තියාගෙන extrude කියන එකෙන් අපිට පුළුවන් තව මෙතන mode කියන එකට ගිහිල්ලා surface එකක් ඇඳ ගන්න. ඒ කියන්නේ මේ line එක මේ line හතර rectangle එකේ line හතර surface හතරක් විදිහට උඩට උස්ස ගන්න. එතකොට මේ ඔයගලන්ට පේනවා ඇති ඇතුළ පිරලා නැහැ. ඒ කියන්නේ solid එකක් නෙමේ. ඒ rectangle එක බිත්තියක් වගේ ඉස්සෙන එක තමයි මේකෙන් එන්නේ. ඒක බිත්තිය කියන එක අපි polysolid වලින් ඇඳා වගේ solid එකක් නෙමේ. මේක ඇඳෙන්නේ face එක විතරයි. 3D එකක් නෙමේ ඇඳෙන්නේ. අපිට මේකෙත් පුළුවන් direction එක path එක tape angle එක ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. අපි මෙතන tape angle ගියොත් මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේ plus value එකක් ගියොත් එතකොට ඇඳෙන්නේ පොඩි හැඩේ පොඩි වෙන එක වෙන්නේ minus value එකක් ගියොත් හැඩේ original එකට වඩා ලොකු වෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ UCS එකේ x axis එක x line එක තමයි base එක විදිහට ගන්න මෙතනදී. එතකොට එතන ඉඳන් මේ පේනවා ඇති මෙහෙට කරනකොට angle එකක් හැදෙනවා. මේ නිල් පාටින් පෙන්වන්නේ angle එක අඩු වැඩි වෙන විදිය x axis එකට සාපේක්ෂව. එතකොට මෙතන මේ line එක 0 කියලා ගත්තොත් plus value එකකින් තමයි මේ විදිහට පොඩි වෙලා එන්නේ. අපිට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ angle එක දිගේ කොච්චර ඉස් වෙනවද කියන එක දෙන්න පුළුවන්. අර පිරමීඩ් එක ඇඳා වගේමයි මේ විදිහට දෙන්න පුළුවන්. මම තව rectangle එකක් ඇඳලා solid විදිහට හඳිනවා. extrude command එකට ගිහිල්ලා mode එකෙන් default තියෙන solid ඒ හින්දා හැමතිස්සෙම mode කියන එකට යන්න ඕනේ නැහැ. අර විදිහට face විතරක් ඕන නම් අතනින් surface කියන එක දුන්නා නම් හරි. දැන් මෙතන mode කියන එක ගිහිල්ලා මම මෙතන extrude දෙනවා. මෙතන උනම් path එකෙන් දෙන්න පුළුවන්. path එකක් මුලින්ම ඇඳලා තියෙන්න ඕනේ. මම පෙන්වන්නම් කරන විදිය මෙතන මේ toolbar එක හදාගන්න විදිය මම කලින් වීඩියෝ එකකින් කියලා දුන්නා. මෙතන UCS front එකට ගිහිල්ලා මම මෙතන line එකක් ඇඳ ගන්නවා. polyline එකක් ඇඳලා extrude කියන එකට ගිහිල්ලා මේක select කරලා enter කරලා දෙනවා path එක. path කියන එකට ගිහිල්ලා select කරනවා මේක. එතකොට මේ path එක දිගේ අර දීපු හැඩය ඇඳ ගන්නවා. ඕන path එකක් දෙන්න පුළුවන්. polyline එකක් විදිහට තියෙනවා නම් ඒක මේ විදිහට දීලා extrude කරගන්න පුළුවන්. මම මේක දැනට undo කරනවා. ඊට පස්සේ extrude කියන එකට ගිහිල්ලා මේ විදිහට tape angle එකක් දීලා මේ විදිහට ඇඳ ගන්නවා.
අර පිරමිඩ් එක වගේ මේ විදිහට ඩිමෙන්ෂන් වෙනස් කරන්න පුළුවන්. අපි එහෙමත් නැතුව බලමු වෙනස්කම් මොකක්ද කියලා බොක්ස් එකේ මේකේ. මම දැනට UCS එක වෙනස් කර ගන්නවා ටොප් එක විදිහට. මේ විදිහට රෙක්ටැන්ගල් එකක් ඇඳලා මේක කොපියක් දා ගන්නවා. මෙතන ඊට පස්සේ මම බොක්ස් එක අඳිනවා. අපි වැලියු ටයිප් කරමු. ඊට පස්සේ extrude command එකෙනුත් අඳිනවා බොක්ස් එක. දෙකම එකයි වගේ පෙවුනට වෙනස්කම් තියෙනවා. මේ පේනවා ඇති grip point වල හැඩේ වෙනස්. මම මේක කිව්වා solid වල මේ විදිහට ක්ලික් කරලා ඇද ගන්න පුළුවන්. මේ මුල්ලෙන් ඇදලා ඇද්දම ඒ මුල්ලට සම්බන්ධ වෙන ෆේස් දෙකම දෙපැත්තට යනවා. මේකෙන් එක ෆේස් එකක් විතරක් ඇදගත් හැකියි. අපිට හැබැයි මේක ගෙනල්ලා මෙතනින් තියන්න බෑ. වැලියු එක පොඩි කරගන්න පුළුවන් රෙක්ටැන්ගල් එකක්ම ඇඳෙන්නේ. ඒ වුණාට මේක ඊට වඩා වෙනස්. එක්ස්ට්‍රූඩ් කරපු එක අපිට පුළුවන් මේ විදිහට ගෙනල්ලා අර වෙජ් එකක් වගේ හැඩයක් හදාගන්න. උගලන්ට පේනවා ඇති මේ විදිහට වෙජ් එකක් විදිහට හදාගන්න පුළුවන්. මම දැන් අන්ඩු කරනවා. ඊට අමතරව මෙතනින් මේ ටේප් ඇන්ගල් එක දෙන්න පුළුවන්. කලින් ওই ටේප් ඇන්ගල් එක ආවේ පිරමිඩ් එක දීලා টොප් රේඩියස් එක දුන්නම තමයි. බොක්ස් එකට ආවේ නැහැ. ඒ වුණාට මේ එක්ස්ට්‍රූඩ් කරන එකේදී මේ ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට අපිට කොටු හැඩයකට ඇඳ ගන්න ඕන නම් අපිට කරන්න ඕන වෙන කමාන්ඩ් මොනවාද කියලා බලලා ඒකට හරියන්න බොක්ස් එක හෝ එක්ස්ට්‍රූඩ් කමාන්ඩ් එක පාවිච්චි කරනවද කියලා තීරණය කරලා ඒ විදිහට ඇඳ ගන්න පුළුවන්. මෙතන ඔතොන් කරොත් ෆේස් එක ඇද ගන්න පුළුවන් අර විදිහටම මුල්ලකින් අල්ලලා ඇද්දොත් අර විදිහට ටේප් එකක් තමයි එන්නේ. අපි යමු ඊළඟ කමාන්ඩ්. මම මේ විදිහට රෙක්ටැන්ගල් දෙකක් ඇඳගත්තා. එක්ස්ට්‍රූඩ් එකේ ප්‍රෙස් පොල් කියන කමාන්ඩ් එකේ වෙනස පෙන්වන්න අපි එක්ස්ට්‍රූඩ් ගිහිල්ලා මේ විදිහට මම බොක්ස් දෙකක් ඇඳ ගන්නවා. බලපුවම මේ දෙකම එකම විදිහට තමයි පේන්නේ. grip points උත් එක වගේ මේ තියෙන ඔක්කොම එකම විදිහට තමයි පේන්නේ. හැබැයි ওই දෙකේ වෙනසක් තියෙනවා. මේක බොක්ස් එක ඇඳම වෙනසක් නැති වුණාට මේකේ වෙනස පේන්නේ මේකත් එක්ක තව ඔබ්ජෙක්ට් එකක් ඇඳම. මගේ මෙතන තියෙනවා dynamic UCS කියන එක. ඕගොල්ලන්ගේ ඒක නැත්තම් මෙතනින් ඔන් කරගන්න පුළුවන්. මෙතන ස්ටේටස් බාර් එකේ පැත්තේ තියෙනවා ඉරි තුනක්. ඒකට ගියාම මෙතන තියෙනවා dynamic UCS කියලා. ඒක ටික් කරපුවම මෙතන ඒක පෙන්නනවා. මෙතනින් ඒක ඔන් කරගෙන මම මේ ෆේස් දෙකේ අඳිනවා තවත් ෂේප් එකක්. අපි දැනට සර්කල් එකක් ඇඳලා බලමු. මම මෙතන අඳිනවා සර්කල් එකක්. මේකෙත් අඳිනවා සර්කල් එකක්. සර්කල් එක ඇඳලා එක්ස්ට්‍රූඩ් එකෙන් මම මේක එක්ස්ට්‍රූඩ් කර ගන්නවා. මේක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා එන්ටර් කරලා මේ විදිහට දෙනවා. ඊට පස්සේ ප්‍රෙස් පුල් කියන එකෙන් මේක දෙනවා. මෙතන වෙනස තියෙන්නේ මේකයි. ප්‍රෙස් පුල් කියපුවම මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒක එක්ක සොලිඩ් එකක් විදිහට ඩෙවලොප් වෙනවා. නැත්තම් තියෙන එකක් ඇතුළට යනවා නම් කපාගෙන යනවා. එක්ස්ට්‍රූඩ් එකේ එහෙම වෙන්නේ නැහැ. ඔබ්ජෙක්ට් දෙකක් විදිහට තියෙනවා. මේක වෙනම තියෙනවා. මේක වෙනම තියෙනවා. අපිට අර වගේ හෝල් එකක් හදා ගන්න ඕන නම් මේක බූලියන් කමාන්ඩ් වලින් කට් කර ගන්න ඕනේ. ඒක කරන විදිය මම බූලියන් කමාන්ඩ් කරන වෙලාවට කියලා දෙන්නම්. මේ දෙක තමයි
ප්‍රෙස් පුල් වලයි එක්ස්ට්‍රූඩ් වලයි තියෙන බේසික්ම වෙනස. අපි ඊළඟට යන් රිවෝල්ව් කියන කමාන්ඩ් එකට. මම මේ දෙක දැනට ඩිලීට් කරනවා. රිවෝල්ව් කියන කමාන්ඩ් එක තියෙන්නේ මොකක් හරි හැඩයක් තව ඇක්සිස් එකක් වටේට කරකවන එක. එතකොට මම මෙතන ගත්තොත් පොලිලයින් එකක් අඳිනවා. මේ විදිහට මම නිකන් ෂේප් එකක් ඇඳගත්තා. ඇඳගෙන ඉවරලා යනවා රිවෝල්ව් කියන කමාන්ඩ් එකට. රිවෝල්ව් කියන කමාන්ඩ් එකට ගියාම මේක අහනවා ඩිෆෝල්ට් ගන්න ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් කියන එක දීලා මම සිලෙක්ට් කරනවා මේක. අපි ආයෙත් රිවෝල්ව් කියන එකට ගියා. මේක සිලෙක්ට් කරා එන්ටර් කරා. ඊට පස්සේ අහනවා axis start point or define axis by කියලා. එතකොට මම මේකට axis එකට දෙනවා. මේකට එළිය ලයින් එකක් ගමු. මේකට parallel මේ විදිහට. එතකොට ඔයගලන්ට පේනවා ඒ ලයින් එක වටේට අර shape එක revolve වෙනවා, කරකිනවා. එතකොට අපිට මේකෙන් angle එක select කරන්න පුළුවන්. ඕනනම් 180 type කරොත් මේ වගේ එකක් එනවා. එහෙමත් නැත්නම් revolve ගිහලා මේක select කරලා මෙහෙම දීලා 360 type කරොත් සම්පූර්ණ solid එකක් වෙනවා අපි දීපු හැඩයෙන්. අපි ඔබ්ජෙක්ට් එක ගිහලා බලමු කරකවලා. මේ විදිහට එනවා. එතකොට මේ පොයින්ට් එකේ ඉඳලා ඈතින් අපි ඇක්සිස් එක දීපු හින්දා තමයි හොලෝ එකක් විදියට ආවේ. එහෙමත් නැත්නම් අපිට මේ ඇක්සිස් එකම දුන්නොත් ඔය ඇක්සිස් එක වටේම රොටේට් වෙන්න හදා ගන්න පුළුවන්. දැන් හැදෙන්නේ සොලිඩ් එකක්. මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කස්ටමයිස් කොලම් වගේ ඒවා හදා ගන්නකොට. සර්කියුලර් කොලම් උඩ මෝල්ඩින් වගේ ඒවත් එක්ක හදා ගන්නකොට මේක හරිම ලේසි අපිට ඒක හදා ගන්න. ඊට අමතරව අපිට ග්ලාස් එකක්, වයින් ග්ලාස් එකක් වගේ හැඩයක් හදා ගන්න. ඒ වගේ දේවල් වලට ක්‍රොස් සෙක්ෂන් එක ඒකේ ෂේප් එක ඇඳලා ඒකේ ඇක්සිස් සෙන්ටර් ඇක්සිස් එක වටේට රිවෝල්ව් දීපුවම මේ වගේ එකක් හදා ගන්න පුළුවන්. අපි ඊළඟට යන් sweep කියන කමාන්ඩ් එකට. මම මේක ඉරේස් කරගන්නවා. මම දැන්ට දෙනවා පොලිලයින් එකක් ඇඳලා මේ වගේ ලයින් එකක් ඇඳලා ෆ්‍රන්ට් කියන ඇක්සිස් එකට ගිහිල්ලා පොලිලයින් එකක් අඳිනවා මේ විදිහට. ඊට පස්සේ sweep කියන එකට ගිහිල්ලා මේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා එන්ටර් කරලා මේක ක්ලික් කරනවා. එතකොට අර ඔබ්ජෙක්ට් එක මේක දිගේ ඇඳෙනවා. අපි බැලුවොත් extrude කියන එකට ගිහිල්ලා මේක ක්ලික් කරලා එන්ටර් කරලා පාත් එක විදිහට මේක දුන්නොත් ඒකත් ඒ විදිහටම ඇඳෙනවා. මොකද්ද ඔය දෙකේ වෙනස? අපි බැලුවොත් මේක කොපියක් මම දා ගන්නවා. අපි මෙහෙම ලයින් එක දීලා බැලුවත් ලොකු වෙනසක් පේන්නේ නැහැ. extrude කියන එකයි sweep කියන එකේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. මම මේ ලයින් දෙක මූව් කරගන්නවා.
එතකොට extrude කියන command එකට ගිහිල්ලා මේක select කරලා path එක විදියට මේක select කරොත් තියෙන object එක extrude වෙනවා path එක තියෙන object එක ළඟට ඇවිල්ලා sweep කියන එක ගියොත් මේක select කරලා enter කරලා මේක දුන්නොත් object එක line එක තියෙන තැනට path එක තියෙන තැනට ගිහිල්ලා ඒක දිගේ ඇදෙනවා. ඕක විතරක් නෙමෙයි තව වෙනසක් තියෙනවා. අපිට මේක line එකක් විදිහට තියාගෙන කරපුවම වෙනසක් පේන්නේ නැහැ. මම හින්දා මේක delete කරනවා. delete කරලා rectangle එකක් ඇඳ ගන්නවා. rectangle එකක් ඇඳලා මේක move කරනවා මෙතනට. extrude දීලා path එක විදියට මේක දුන්නොත් ඔයගලන්ට පේනවා close object එකකට close polygon එකකට extrude දෙන්න බෑ. එතකොට ඒක වැරදි කියලා ගන්න. එනවාට sweep command එකෙන් එහෙම නෑ. sweep කියන එකට ගිහිල්ලා මේක select කරලා මේක දීපුවම ඒක solid එකක් විදිහට යනවා. එතකොට අපිට ජනේලයක් වගේ එකක් ඇඳ ගන්න ඕන වුණොත් මේ විදිහට අපිට මේක මිට කරලා මේ විදිහට අඳගන්න පුළුවන්. මම shape එක නිකන් දුන්නේ. dimension එක දාලා හරියට දැම්මොත් ජනරල් frame එකක් වගේ එකක් මේ වගේ එකකින් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රයෝජන මේකේ තියෙනවා. මම ඉස්සරහ වීඩියෝ වලදී කියලා දෙන්නම්. ඒ විදිහට තමයි sweep command එකේ extrude with path එකේ වෙනස තියෙන්නේ. අපි ඊළඟට යමු loft කියන command එකට. මම මේක erase කරලා ඉන්නවා. ඊට පස්සේ අපි යන්නේ loft කියන command එකට. loft එකෙන් කරන්න මේ icon එක තියෙනවා. ඉතින් මොකක් හරි හැඩයක ඉඳලා තව හැඩයකට transfer වෙන එකක් තමයි මේකෙන් වෙන්නේ. එතකොට මම rectangle එකක් ඇඳලා මේ විදිහට ඇඳලා circle එකක් අඳිනවා ඕක මැද්දේ. ඇඳලා මේකේ front කියන UCS එක අරගෙන මේක move කරන උඩට. ඊට පස්සේ තව අපි යම් ආයෙ rectangle එකක් ඇඳලා මේක කොපි කරගමුකෝ. front එකේ ඉඳලා මේක කොපි කරනවා 600ක් උඩට. එතකොට loft කියන command එක බලුවොත් මේකෙන් වෙන්නේ මේ විදිහට ක්ලික් කරලා එක හැඩයකින් ඉඳලා තව හැඩයකට transfer වෙන එක. අපි මේක cross section only කියලා default තියෙන්නේ. මේක මෙන්ට කරගන්නවා. එතකොට ඔයගලන්ට පේනවා මේ විදිහට අපිට ඕන නම් මේකේ dimension වෙනස් කරගන්න පුළුවන්. ඇතුළෙන් circle එකේ dimension වෙනස් කරගන්නත් පුළුවන්. මේ විදිහට
සර්ෆස් වෙනස් කරන්න පුළුවන් අර ස්මූත් විදියට නැතුව ස්ට්‍රේට් ලයින් වලින් යන විදියට වගේ හදා ගන්න පුළුවන්. ඒ විදියට මේ එක එක හැඩ වලට වෙනස් කර කර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ තියෙන විදිහ වෙනස් කර කර බලන්න. මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා මම මේක අඳිනවා මේක අන්ඩු කරගමු. මම මේ විදිහට රෙක්ටැන්ගල් එකක් ඇඳලා ආය අර විදිහටම සර්කල් එකක් ඇඳ ගන්නවා මේක මැද්දෙන්. ඇඳලා එලිවේෂන් එකට ගිහිල්ලා මේක උස්සනවා. ඇඳලා මම මේකට අඳිනවා ලයින් එක. පොලි ලයින් එකක් ඇඳේ. පොලි ලයින් එක මම සයිඩ් එලිවේෂන් එකට ගිහිල්ලා මේ ලයින් එක ක්ලික් කරපුවම ලයින් එක මැද්දට ගියාම තියෙනවා කන්වර්ට් ටු ආර්ක් කියලා ඔප්ෂන් එකක් එනවා. එතනට ගිහිල්ලා මම මේක ආර්ක් එකක් කරගන්නවා. මේ විදිහට ආර්ක් එකක් කරලා ලොෆ්ට් කියන කමාන්ඩ් එකෙන් මේ දෙක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා එන්ටර් කරනවා. එතකොට අහනවා මෙතනින් දෙන්න පුළුවන් පාත් කියලා ඔප්ෂන් එකක්. පාත් කියන එකට ගිහිල්ලා මේ විදිහට සිලෙක්ට් කරපුවම අර හැඩේ ඉඳලා මෙතන ඊළඟ හැඩයට මාරු වෙන්නේ අර දීපු පාත් එක දිගේ. ඒ විදිහට වෙනස් වෙනස් ඩිසයින් කරගන්නත් පුළුවන්. මම මේක අන්ඩු කරනවා. අර එක්ස්ට්‍රූඩ් වලදී කරා වගේ මේක අපිට ඕන නම් මෝඩ් ගිහිල්ලා සර්ෆස් එකක් විදියට දෙන්නත් පුළුවන්. මම මේ දෙක සිලෙක්ට් කරලා එන්ටර් කරලා වෙනවා ඉස්සෙල්ලා තිබු සොලිඩ් එකක් දැන් තියෙන්නේ මැද්දේ හොලෝ එකක්. මේ විදියට තමයි අපේ solid command ටික අපි කරගන්නේ. ඊළඟට අපි යමු boolean command වලට.